වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඔබ කැමතිද? වාර්ෂික තොරතුරු යථාවත් කිරීම කියලා හඳුන්වන්නේ මොකක්ද? 2022-23 කාලයේ රජයේ සුබසාධක දීමනා බලාපොරොත්තුවෙන් සමාජ ආරක්ෂණ තොරතුරු රේඛනයේ ලියාපදිංචි වෙලා දැනට අස්වැසුම ලබන ඒ වගේම නොලබන පවුල් සහ තැනැත්තන් විසින් තමන්ගේ තොරතුරු වල වෙනස් වීමක් තියනවාද වෙනස් කිරීමක් තියනවාද කියන කාරණේ පිළිබඳ අවුරුද්දකට වරක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුම් දීම අපි වාර්ෂික තොරතුරු යථාවත් කිරීම කියලා හඳුන්වනවා. කොහොමද මේ වාර්ෂික තොරතුරු යථාවත් කිරීම සිද්ධ කරන්නේ? ඒකට ප්‍රධාන වශයෙන්ම ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි මාර්ගගත ආකාරයට eservices.wbb.gov.lk කියන යොමුව වෙත පිවිසිලා අයදුම්කරුවන්ට පුළුවන් තමන්ගේ තොරතුරු යථාවත් කිරීම සිද්ධ කරන්න. මොකද්ද මේ දෙවන ක්‍රමය? දෙවන ක්‍රමයේදී ඔබ විසින් අයදුම් පතක් පුරවා බාර දීම සිද්ධ කරන්න ඕන. කොහෙන්ද මේ අයදුම් පතක් ලබා ගන්නේ? ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටවා ඇති සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් මේ අයදුම් පතක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ අයදුම් පතක් ඔබ විසින් ලබා ගත්තට පස්සේ අයදුම් පත පුරවලා ග්‍රාම නිලධාරී හෝ ආර්ථික සංවර්ධන නිලධාරී මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම සිදු කළ යුතුයි. වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේදී ඔබ විසින් විශේෂයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ සඳහා අයදුම් කරන විට ඔබගේ පවුලේ HH අංකය ඒ වගේම තමයි වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාගේ ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම සක්‍රීය ජංගම දුරකථනයක් තිබීමත් අනිවාර්ය කාරණයක් වෙනවා.